Happy Independent Day. ඉතෝතිනි හෝ ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 78ක්. අපි දැන් නිදහසෙන්ද ඉන්නේ. ඒක සෑහෙන්න ඉතන්ද වටින ප්‍රශ්නයක්. අපිට දැන් මොකක්ද තියෙන නිදහස? මගේ පූසන්ටවත් නිදහසක් නැහැ. රවුමක් ගිහිල්ලා එන්න නිදහසක් නැහැ. අම්මා ඔපරේෂන් කරලා ගෙදරට කරලා තියලා තියෙනවා. ඉතින් මොන නිදහසක්ද අපිට? ඔව්. කෙල්ලෙක් බලලා ටෝක් එකක් කරලා ඒ මේටි අපිට ඒකත් නැති කරලා ගෙදරට කරලා තියාගෙන ඉන්නවා. අපේ නිදහස උල්ලංඝනය වෙලා මගේ චූටි පැටවට ඒගොල්ලන්ට ළමෙක් හම්බ වෙලා ජීවිතේ භුක්ති විඳින්න තිබුණ නිදහස මම නැති කරලා දැම්මා. ඔව්. මෙන්න ඒ වගේ තමයි මගේ කිටා. එයාත් දැන් මට පස්ස ආරෝගනේ ඉන්නේ. මොකද එයාට කෙල්ලෙක්වත් බලන්න යන්න බැරි වෙන නිසා. මෙන්න මෙයා උදෙන්ම ගිහලා මඩ නාගෙන ඇවිල්ලා මඩ ගාගෙන ඇවිල්ලා ඉන්නම් මඩ කරියෙක් වගේ. ඔව් එයාට ඒ නිදහස තියෙන නිසා ඔයාගේ නිදහසත් ළඟදීම මම නැති කරනවා අය. yes. මෙන්න මගේ චූටි පැටිෂ් ඉන්නවා. මගේ චූටි පැටියා මගේ පාට පූසා නැත. මගේ ළමයි ගිහිල්ලා ඉන්නවා අතන්ට වෙලා තරහා වෙලා මලේලව කණ්ඩාපම කණ්ඩ දෙන්නේ නැතුව මෙයා වීඩියෝ කරනවා. ඔයාම තියාගෙන කණ්ඩාම් මේ ඔයාගේ සාලය මට එපා. මම යනවා සාලෙට. සාලිය වගේ දනේ සාලෙට වෙලා ඉන්න එක. ඒක නිසා නුනු ගියා සාලෙට. මෙන්න මගේ චූටි කෙල්ල ඉන්නවා මෙන්න මෙතනට වෙලා. එයාට දෙන්න ඕනේ. මෙන්න මගේ ආඩම්බරව තියා ඉන්නවා. එන්න ඇරෙන්න එනම් මම යනවා ළමයිට කන්න දෙන්න. අපි ඊයේම ළමයිට මාළු අරන් තියාගත්තා. මොකද අද මාළුව යන්න බැරි නිසා. මොකද අද නිදහස් දිනේ නිසා උදින්න මාළුවත් නිදහසින් උන් අපේ අම්මත් කියනවා රස්සියාදු ගිහිල්ලා ඇවිල්ලා කියලා. උන් චුට්ටටව දෙන හරි රස්සියාදු කොයි විදිහට කන්න කොච්චර හරි ඇවිල්ලා. ඒක තමයි නේ. ඉතින් අපේ අම්මානේ ඒගොල්ලන්ට උයලා දෙන්නේ මේ. අපේ උම්මා රෙද්දකුත් ඇඳගෙන තමයි මාළු සුද්ධ කරන්නේ. අයියෝ දෙනවට දාන්න එපා. හරි ඉතින් මගේ ළමයිට මම යනවා කන්න දෙන්න නෝන නාස්තාව කුස්සියට. එහෙනම් ඔයාලා සියලු දෙනාටම happy independent day. නිදහස අපි නිදහසේ භුක්ති විඳිමු. අපිට මේ ලැබෙන නිදහස අපි සදා රැකගමු. එහෙනම් ශ්‍රී ලංකාවට ජය වේවා. අපි එම කියමු. ඔව් ශ්‍රී ලංකාවට ජය වේවා. කෙසේ වෙතත් අපේ අම්මාට ජය වේවා. හැමදාම අපිට මාළු ගෙනල්ලා දෙනවා. මම මාළු ගෙනල්ලා දෙන්නේ. මාළු සුද්ධ කරලා දෙන්නේ අපේ අම්මා. එයාටත් නිරෝගී සුවය ලැබේවා. කඩේ යන්නේ අපේ තාත්තා. එයාටත් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ. ඒ වගේ තමයි මගේ යාළුවෙක්ගේ මාත්‍යකුත් මේ දවස් ටිකේ මට මාළු ගෙනල්ලා දුන්නා. ඒක මට හරි වටිනවා. මොකද මේ කඩවල වල මාළු හරි මිලයි. මට මාළු කඩේ යන්න විදියක් නැත. මාළු කඩේ ගියාට ගේන සමහර මාළු තැලිලාය. ඒක මේගොල්ලෝ කන්නේ නැතිය. මේගොල්ලන්ට දෙන්න මාළු ගේන්න යන්නේ මම අඳෙන් ඉම්පෝට් කරන්න ඉන්නේ අඳේ. තැලිච්ච පොඩි වෙච්ච මාළු කන්නේ නැති පූසෝ ඉන්නවා නම් එන්න මෙයාලා තමයි. මෙයාලා තැලිවිච්ච පොඩි වෙච්ච ඒවා කන්නේ නැත. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් අමු වෙමු ළඟදීම.